කතා කරන්න ඕනම් වෙන ඉංග්‍රීසි අදහස් කිහිපයක් බලමු. මං වතුර ටිකක් බිව්වා. මම තේ ටිකක් බිව්වා. මම කෝපි ටිකක් බිව්වා. මුලින්ම කරන්නේ මම අදහස පෙන්වන්න I අකුර එකතු කරගෙන යනවා. මම කියනකොට I. ඊට පස්සේ බිව්වාට ඉංග්‍රීසි වචනය drank. drank. බිව්වා අග තියෙනවා drank පදය මැදට ගේනවා. I drank. මෙතනත් එහෙමයි. බිව්වා අදහස අග drank පදය මැද. I drank. මෙතනත් එහෙනම් I drank. ටිකක් කියනකොට some. වතුර නම් water. වතුර ටිකක් some water. some water. සරලව ලියන්න පුළුවන් මම වතුර ටිකක් බිව්වා. I drank some water. I drank some water. තේ නම් tea. තේ ටිකක් some tea. මම තේ ටිකක් බිව්වා. I drank some tea. I drank some tea. කෝපි ටිකක් coffeeද some coffeeද? some coffee. මම කෝපි ටිකක් බිව්වා. I drank some coffee. හරිම ලේසේ මම බිව්වා. I drank වතුර ටිකක් නම් some water. I drank some water. තේ ටිකක් නම් some tea. තේ ටිකක් බිව්වා නම් I drank some tea. කෝපි ටිකක් නම් some coffee. කෝපි ටිකක් බිව්වා නම් I drank some coffee. හරිම ලේසි I පදය drank පදය බීපු දෙයක්. ස්පෝකන් ඉංග්ලිෂ් හදාගන්න රුපියල් 3000යි යන්නේ. විස්තර ගන්න නම පහලින් දාලා තියන්න.